අර පේන්නේ ගෙදරක්ද? අර ඈත? එතන ගෙදරක් තිබ්බා. මේකත් මේ අඳු කියන ඇත්ත වැඩි මේක ලොකුනේ. අර උඩින් බැවිලානේ. පස් කඳු ටික. මෙතන ගෙවල් කීයක් තිබ්බද? ගෙවල්? මෙතනක් තිබ්බ එක. අතනක් තිබ්බ එක. අයි මෙතන තිබ්බා. අර ගෙවල් වල බඩුනේ. ඔව් බඩු ඔක්කොම. අනිත් ගෙවල් යට වුණා. ඔව් අනිත් ගෙවල් යට වුණා. මෙතනින් ගිහ මෙතනක් තිබ්බ එක. ඒකේ ගෙවල් දැනගන්නවත් බෑනේ. දැන් තියෙන විදිය. අර කරම්බුවත්තක් නේ. කරම්බුවත් තිබා ගන්නේ. මේ මෙතනින් ගිහිල්ලා පල්ලෙහාට ගිහිල්ලා තියෙන තැන බලන්න පුළුවන් නේ. මේ යන්න පුළුවන් මෙතන යන්න පුළුවන් මෙතින් වේලිය. දැන් අය යන්න පුළුවන් අර ඔයා බයිසිකල් නාවුද. එහෙම. ඒ මොන? මේ කී අර එළවලු කපන. මෙහෙම ගිහිල්ලා නේ ගලාගෙන. ඔය මොකද වතුර පාරක් යන්නේ මේ? ඔව් වතුර පාර ගියේද? අර හිටම යනවනේ. ඔව්. අර මොනවද රෙදිද? ඔව් රෙදිනේ. ඔව්. ගෙදරක රෙදි? ඔව්. වනලා එතන තිබ්බේ ගෙදර. එතනත් ගෙදරක් තිබ්බා? ඔව් එතන තමයි ගෙදර තිබ්බේ. එතන දෙකක් තිබ්බා මෙතන උඩ. මෙතන ගෙදරක් තිබ්බා. මේ මිනිහ ඔක්කොම මේ මැරිච්ච මිනිස්සු හිටියේ කොහෙද? උඩහ ගෙවල් තිබ්බේ නැද්ද අරේ? ඒ හරි තිබ්බේ නැහැ. මේ ටිකක් පාත තමයි තින්නේ මෙහෙම වට. අතන ගෙවල් තුනක් විතර ඉතුරු වෙලානේ. ඔව්. අතන අර ගෙදර තියෙන එතන බැම්මක් කඩානේ ඉන්නේ. මේ ගෙදර බඩු එහෙම. ඔව්. කොන්ක්‍රීට් කෑලිනේ. ගෙදර බඩු මේ ගෙදර මේ අපේ නෑදෑයන් හිටියේ. මේ ගෙදර මේ පුතකුයි කනිෂ්කයි කියලා හිටියා. යා එයාගේ අම්මයි මේ සීයා හිටියා. හරිද? ඒතර ආච්චිට රට එයාගේ තාත්තා රට. ඊට පස්සේ තාත්තා රට ඉඳන් ඇවිල්ලා මේ ගෙදර කැඩිච්ච රත්තරන් බඩු ටික ලක්ෂ ගණන් තිබිලා. ඌ අරන් ගිහිල්ලා. පුතා බේරිලා. අම්මයි සීයයි තමයි මැරිලා තියෙන්නේ. ඒ ගෙදර අපේ තාත්තගේ ආච්චි ඉන්නේ. එයා මෙතන වලලව්වා. අපේ තාත්තගේ බාප්පා මෙතන වලලව්වා. එතන සෝහන. ඒ හරි නේද සෝහන. එතකොට අර ගෙදර කවුද කිව්වේ ගියා කියලා? අර අතන කොන්ක්‍රීට් ගෙදර? රෝසියක් කළා අපේ නේද? රෝසි අක්කා බේරුණාද නැහැ? නෑ එයාත් මරුණා. රෝසි අක්කයි මේ පුංචි මාමා කියලා හිටියා. එයාගේ තාත්තා. එයා එහෙම අර කොන්ක්‍රීට් ලෑල්ලක් තියෙනනේ. ඕකට ඔළුවේ චප් වෙලා තිබ්බේ. චප් වෙලා හැම එයා පුංචි මාමා චප් වෙලා රෝසි අක්කා මෙතන ගෙදරක් තියෙන්නේ. කිසිම හානියක් නැති. ඒ ගෙදර සෝපා එක තමයි තියලා තිබ්බට ගොරු පේන්නේ. මිනි 3ක් විතරයි බලන්න පුළුවන්. රෝසි අක්කා වයස කීයකද? එයාට නම් වයස නම් දන්නේ නැහැ. තරුණයි ටිකක්. ඊළඟට අර මේ ගෙදර කවුද හිටියේ? ඔයාගේ යාළුවා. මෙතනද? මෙතනත් හිටියේ මගේ යාළුවා. අතන ගෙදර තිබ්බර දුවත් එක්ක මැරුණේ. ඒතනත් හිටියේ මගේ යාළුවා. දෙන්නා මෙතන හිටපු එක්කෙනා අර අතන හිටපු එක්කෙනා දෙන්නම යාළුවෝ දෙන්නගෙම එක වයිසේ. දෙන්නම මැරුණා. දෙන්නම මැරුණා. පස් වලට යට වෙලා හිටියේ. එයා මෙතන ගෙදර තිබ්බනේ. මෙතන මේ තමයි එලා ගෙදරද. මෙයා ගියා මේ ගෙදෙට. ඊට යනවා හැමදාම. හරිද? ඒට ගියාට පස්සේ තමයි දැන් මේ ගෙදර ගලවන ගිහිල්ලානේ. මේ ගෙදර කැඩලන් තිබ්බේ. මේ ගෙදර එයාගේ අම්මටයි එයාගේ තාත්තා මැරුණා එකවසරෙත් ගියා. එතකොට එයාගේ ආච්චිත් මැරුණා. එයාගේ අම්මයි එයාගේ නංගි එයාගේ අක්කයි අයියයි හිටලා දින්නේ මෙතන මෙතන. එතකොට එයා ගිහිල්ලා තියෙනවා එරංගයිලා ගෙදෙට්ට. මේ ගෙදෙට්ට. ඒ ගෙදෙට්ට ගියාට පස්සේ හවස ගිහිල්ලා දින්නේ රෑ ටීවී බලන්න. ඊට පස්සේ කන්න ගලවන ඇවිල්ලා තමයි සද්දයක්වත් ඇහිලා නැහැ. ඉතින් මේලටත් සද්දයක් ඇහිලා නැහැ. ඊට පස්සේ කලවන ගිහිල්ලා විනාඩි 15ම වෙලා දින්නේ. එතකොට මෙතන අර එරුණක්කා වාගෙට ඔයාලා බලන්දී එරිලාද නැහැ? ඔළුව විතරක් උඩද? අර තිබ්බා මෙහෙම වටයක් ඇද්දි තියෙන්නේ. එයා එතන හිටියේ. මම දැක්කේ නෑ. නෝ. මම දැනගත්තා. දෙපැත්තෙම ඇවිල්ලා නේ සෝන විතරක් ගිහිලා නැහැ නේ. අය ප්‍රපාතේ.
ඔව්. ඔව්. එතනින් තමයි අපි පන්සලට යන්නේ. දහම් පාසලෙන්. හරි. ඔව් අන්න අර කෙලිම දින පාර මෙන්න මෙහෙම ඔව්. යන්නේ. අන්න ඒ පාරෙන් යන්නේ. පන්සල දර උඩම තියෙන්නේ. නෑ. එහෙනම් උඩම තියෙන්නේ මෙන්න මෙහෙම යද්දි මෙන්න මේ හරි තියෙන්නේ පන්සල. ආ